ලංකාවේ ලස්සන කැලෑවක් මැදින් එක පාරටම හමාගෙන ආපු අමුතුම මායාසුළඟක් ලොකු රහසක් අරගෙන ආවා. ලොකු නුගගසක් උඩ තිබුණු හඳේදිය වගේ දිලිසෙන හරිම තුනී රෙදි කෑල්ලක් කවින් දැක්කා. එයා ගහට නැගලා ඒ සලූර හිසට දාගත්ත විතරයි එයාගේ අත් කකුල් පවා නොපෙනී ගියේ කවින් පුදුම කරමින්. මේ ගමේ හිටියා තන්හාසන්න ඉඩමිනි. මේ ඉඩම් හිමියා කවින් ගෙදර එනකොට ගෙදර තිබුණු අන්තිම සහල් මල්ලත් අරගෙන ගිහින් තිබුණා. මේ ඉඩම් හිමියට හොඳ පාඩමක් උගන්වන්න හිතපු කවින් දවල් කාලේ මුරකාරයොත් මග ඇරලා ඒ දුෂ්ට මිනිහාගේ මාලිගාවට ඇතුල් වුණා. මුළු ගමම බඩගින්නේදී ඒ මහත ඉඩම් හිමියා තනියම Taman සොරකම් කරපු කෑම ගොඩක් මැද කමින් හිටියා. එක පාරටම තමන්ගේ අතේ තිබුණු හැන්ද ඉබේම ආසට ඉස්සෙලා තමන්ටම මිරිස් කවනවා දැක ඉඩම් හිමියා හොඳටම බය වුණා. ඊළඟට කවින් එයාගේ කාමරයට ගිහින් හැම පොතක්ම අහසට විසි කළා. හරියට එතන මහ සුළි සුළඟක් ඇති වුණා වගේ. ඉඩම් හිමියා බයෙන් හැංගුණා. කවින් නොපෙනී සහල් මලු ඔක්කොම ඉස්සගෙන ගිහින් ගම්මුන්ගේ ගෙවල් ඉස්සරහින් තිබ්බා. පවදා උදේ වෙද්දි ගම්මුන්ට තමන්ගේ කෑම ආයෙත් ලැබිලා තිබුණා. ඒ වගේම ඉඩම් හිමියා පන්සලට ගිහින් සමාව ඉල්ලනවා හැමෝම දැක්කා. තමන්ගේ තණ්හාව නිසා දෙවියෝ තමන්ට දඬුවම් කරනවා කියලා හිතපු ඉඩම් හිමියා හොඳ කෙනෙක් වෙන්නත් තමන්ගේ සල්ලි දුප්පතුන්ට බෙදලා දීලා කරුණාවන්ත වෙන්නත් පටන් ගත්තා. තමන්ගේ වැඩේ ඉවර කරපු කවින් ඒ මායාසලු ආයෙත් නුග ගහටම ගෙනිහින් තිබ්බා. ඒක උදේ මීදුමත් එක්කම දිය වෙලා නොපෙනී ගියා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ බලන්න කතන්දර පලස සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.